මම තීක්ෂණ ගම්මන්පිල එක්සත් ජන රජ පෙරමුණේ උපසභාපති. අපි අද මැතිවරණ කාර්යාලයට කොමිසම් පැමිණි කාරණා දෙකකට එකක් තමයි අපි පහුගිය අප්‍රේල් 4 වෙනිදා පැමිණිල්ලක් දැම්මා මැතිවරණ කාර්යාලයට. ඒ ජනාධිපතිවරයා වැලිගමදී මාර්ච් 31 කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉතින් අපිට බොහොම සන්තෝෂයි අපේ පැමිණිල්ල පදනම් කරගෙන මැතිවරණ කොමිසම ඉදා මේ විශිෂ්ට කාර්යභාරයක් කරලා රටේ ජනාධිපතිවරයාට අවවාදාත්මක ලිපියක් නියෝගයක් නිකුත් කරලා තියෙනවා මැතිවරණ නීති උල්ලංඝන වෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන්න එපා මේ ඡන්ද රැඩිවලට කියන කාරණාව. ඉතින් අපි නැවත වතාවක් සමස්ත රටේ ජනතාව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාධීනව මැතිවරණ කොමිසමේ මේ නිලධාරී මණ්ඩලයට මේ කාර්ය ඉෂ්ට කිරීම සම්බන්ධව රටේ මහජනතාවගේ මතයට ගරු කිරීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අද අපි තවත් අලුත් පැමිණිල්ලක් යොමු කරා. ඒක විශේෂිතයි. මම හිතන්නේ සමස්ත රටේ ජනතාව මේක දැනගන්න ඕනේ. අද මේ මැතිවරණ පැවැත්වෙන කාල සීමාව තුළදී රටේ ජනාධිපති මාලිමා පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායක ඊයේ ඒ කියන්නේ අප්‍රේල් 17 ඔහු මන්නාරමේදී ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය තමයි ඔහු කියනවා ලබන ජූනි වෙනකොට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ලබා දෙනවා කියලා. සාමාන්‍ය ජනාධිපති කෙනෙක්ට දේශපාලඥයෙකුට පුළුවන් තමන් කරපු දේවල් මැතිවරණ වේදිකාවේ කියලා ජනතා කැමැත්ත ලබා ගන්න පුළුවන්. නමුත් කරන්න තියෙන ඒවා කියන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. ඔබ හිතන්න මේ මැතිවරණය පැවැත්වෙන මේ කාල සීමාවක්. මැතිවරණ ප්‍රකාශ කරපු කාල සීමාවක්. මැයි මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ පැවැත්වෙනවා. මේ කාල සීමාව ඇතුළේ ඔබ දන්නවා ඇති රජයේ උසස් වීම මාරු වීමක් වගේ මේ එක කාර්යයක්වත් කරන්න බෑ. මොකද එවැනි ක්‍රියාවලි යම් පක්ෂයකට වාසි වෙන්න පුළුවන්, තවත් පක්ෂ කණ්ඩායමකට අවාසි වෙන්න පුළුවන් ද ඒවා කරන්න දෙන්නේ නැහැ. නීතියෙන් තහනම්. අන්න ඒ වගේ පසුබිමක තමයි ඊයේ දිනේ අප්‍රේල් 17 රටේ ජනාධිපති මට තේරෙන්නේ නැහැ රටේ ජනාධිපතිද නැත්නම් මේ මාලිමාවේ නායකයා විතරක්ද කියලා. මොහු ප්‍රකාශයක් කරනවා මන්නාරමේදී පවුල් ලක්ෂ 4කට අස්වැසුම ලබා දෙනවා කියලා. අස්වැසුම ගන්නයි සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. උපත් එක ලැබෙන්න ඕනේ. අස්වැසුම දෙන එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. නමුත් ඡන්දෙට අහුල ගන්න, ඡන්දෙට හූර ගන්න, මැතිවරණේ උල්ලංඝනය කරලා මේ වගේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේශපාලන පක්ෂයක් ඉන්න විතරක් නෙමෙයි අපි සමස්ත රටේ ජනතාව වෙනුවෙන් තමයි අපි ප්‍රශ්නේ අපි මේ අහන්නේ. ඔබට මතක ඇති මේ බදු මුදල් මොනවද? මහජනයාගේ එකතු කරන බදු මුදල්. මේ අපි හැමෝගෙම මහජනයාගේ එකතු කරන බදු මුදල්. මේ මහජන බදු මුදල් එක පක්ෂයක් දිනව ගන්න වේදිකාවක පළාත් පාලන ඡන්ද ඉලක්ක කරලා මැතිවරණ වේදිකාවක ජනාධිපතිවරයා මේ බදු මුදල් ටික පාවිච්චි කරන විදිහේ නිකම් ඡන්ද පොරොන්දුව බවට පත් කරන්න අපි කැමති නැහැ. මේකට ජනතාවත් කැමති නැහැ. ඒක නීති විරෝධී. අන්න ඒකෙන් පැමිණිල්ලක් කරන්න තමයි අපි ආවේ. මේ ලක්ෂ 4කට අසසුම් දෙනවා කියන කාරණාවත් එක්ක. ඒතකොට තේරුම් ගන්න මේ අසසු ලාභීන් ඔවුන්ට විරුද්ධ නෙමෙයි කරන්නේ මේ කාල සීමාවේ මේ වගේ ප්‍රකාශයක් කරන්න බෑ. ඒකෙන් තහනම් තමයි පැමිණිල්ල කරන්නේ. ඒත් එක්ක මේ මහජන බදු මුදල් කාගේවත් පක්ෂයක් දිනවන්න එක එක පොරොන්දු දෙන්න පාවිච්චි කරන්න අපි මේ රටේ ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න කැමතියි. අනික් කාරණාව තමයි පසුගිය වර අපි මේ පැමිණිල්ල දානකොට මාලිමාවේ ආණ්ඩුව ඇතුළේ ඉන්න මාලිමාව පත් කරන්න කැප වුණු බුද්ධිමත් ජනතාව අපේ මේ පැමිණිල්ලත් එක්ක හිටියා. ඔවුන් කිව්වා නේ ඔබලා නිවැරදි. අපේ ජනාධිපතිවත් වරදක් කරලා තියෙනවා පිළිගන්න ඕනේ. ඒ බුද්ධිමත් ජනතාවගෙන් අපි ඉල්ලන නැවත වතාවක් මේ පැමිණිල්ල අපේ පැත්තේ හිටගන්න. මොකද මාලිමාව වෙනුවෙන් ඔය අර එහෙයි කියන පිරිස ගැන නෙමෙයි අපි කතා කරන්නේ බුද්ධිමත් මිනිස්සු ගැන කතා කරන්නේ. ඔවුන් මේක අනිවාර්යෙන් මේ පැමිණිල්ලත් අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. මොකද මේක අපි සාධාරණ පැමිණිල්ලක් කරපු ඉඳ අනික් කාරණාව තමයි මේ මහජන බදු වල වියදම් කරන ගැන කාරණා මතක් කරද්දී ඉතා ගැඹීර ආකාරයෙන් රටේ ජනාධිපති අනුර කුමාර එක සැරයක් පාර්ලිමේන්තුවේ කියනවා අපිට වඩා ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරලා අපිව පරද්දන්න කියලා. මම එතකොට මතක් කරන්න කැමතියි. ඒ ශිෂ්ට සම්පන්න දේශපාලන ඉස්සර ඔබ කරන්නේ. අපි නෙමෙයි. ඔබ කරන්නේ. ඔබ දැන් කරන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක් නෙමෙයි. අතර මේ පොරොන්දු ඔබට මතක ඇති අර මේ සිල්රෙදි බෙදුව නඩුව රාජපක්ෂ ආණ්ඩුවේ. මේ නඩුව පස්සේ නඩුව විභාග කරලා බලෙන් නැතුණට පස්සේ නඩුව විභාග කරලා ඒවට දඬුවම් දීලත් ඉවරයි. මෙන්න මේ සිල්රෙදි බෙදුව හා නඩුවට හා සමාන කාර්යයක් තමයි. ඒ කාරණාවට සමාන කාර්යයක් තමයි මේ රටේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මේ බලයක් තියාගෙන රටේ ජනාධිපති අද කරන්නේ අන්න ඒ හා සමාන වරදක් කියන එක අපි මතක් කරගන්න කැමතියි. ඒ නිසා අපි ඉල්ලනවා රට ජනතාවගේ මැතිවරණ කාල සීමාවේ මැතිවරණ නීති රකින්න ඕනේ. ඒක ජනාධිපති දැනගන්න ඕනේ. ඒ පක්ෂ දැනගන්න ඕනේ. සියලුම දෙනා දැනගන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් පෙනී හිටනවා කියන එකත් මම ඇස්සේ මතක් කරන්න කැමතියි.